හරි අයිබෝවන් හැමෝටම මේ පුතේ අලුත්ම වැඩේ ගැන කියන්න හදන්නේ අම්පාරේ තියෙන සුපිරිම මීඩියා පන්තියේ අලුත්ම වැඩේ මේක. හරි දැන් ඔයාලා දන්නවා අපි ළඟදීම පටන් ගත්තා. අපි පන්තියේ කරන පාඩම රෙකෝඩින් එක ඔයාලට බලා ගන්න පුළුවන් ඕනම අවස්ථාවක වෙබ් පේජ් එකට ගිහිල්ලා ඒ වැඩේ යනවා. ඒක අපේ එක අලුත් වැඩක්. ඒත් එකම ඊළඟ අලුත් වැඩේ ගැන කියන්න හදන්නේ මෙන්න මේක. අපේ සුපිරිම ප්‍රශ්නපත්‍ර පන්තිය නිර්මාණය කරන්න යන්නේ ඒකයි හේතුව ප්‍රධානම දේ තමයි අපි අම්පාරේ පුතේ අපේ රෑන්ක් එක හදන්න ඕන ඒ වගේම හොඳ රිසල්ට් එකක් දාන ළමයි නිර්මාණය කරන්න ඕන මීඩියා විෂය ශාස්ත්‍රයේ පන්තියෙන් විතරක් නෙමෙයි හැමතැනම අම්පාරේ අස්සක් මුල්ලන්නේ නැර මීඩියා කරන හැමෝටම හොඳ රිසල්ට් එකක් හොඳ එකක් හොඳ B එකකට යන්න පුළුවන් ප්‍රතිඵලයක් නිර්මාණය කරන්න ඕන ඒ වෙනුවෙන් කරන වැඩක් තමයි මේක මේ පේපර් පන්තිය කරන්න ඒක වෙනුවේ එතකොට මේ පේපර් පන්තියට එහෙම නැත්නම් ප්‍රශ්නපත්‍ර පන්තියට කාට දෙන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි මේ ප්‍රශ්නපත්‍ර පන්තියට එන්න පුළුවන් වෙන්නේ 2025 A level කරන කට්ටියට ඒ වගේම 2026 A level කරන අපේ දරුවන්ටත් එන්න පුළුවන් එතකොට ඇයි අපි මේ A level ප්‍රශ්නපත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න ඕන මේකයි දරුවනේ කාරණාව එකක් තමයි මේක තමයි අපිට sannivedana විෂය ගැන තියරි දැනුම විතරක් තිබ්බට බෑ. තියරි දැනුම විතරක් තිබිලා මදි. සටහනක් විතරක් ඔයා ගාව තිබුණාට බෑ. ඔයා ගාව තියෙන්න ඕන ටයිම් එකට ටාගට් කරලා ප්‍රශ්න පත්‍ර ලියලා දැනුමකුත් තියෙන්න ඕන. හරි? ඒ වගේම ප්‍රායෝගික කරුණු ගලපලා ලියලා දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ එහෙනම් අපි මේ වැඩේට පුරුදු පුහුණු වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයා එක එක පන්ති ගිහිල්ලා විවිධ විදිහේ පේපර් ලියනවා වෙන්න පුළුවන්. නමුත් දිස්ත්‍රික්කය ඇතුලේ ඔයා කොතනද ඉන්නේ ඔබට හිමි ස්ථානය මොකක්ද කියලා ඔයාලා තාම දන්නේ නැහැ. ඒක දැනගන්න වෙන්නේ රිසල්ට් ආවට. හැබැයි අපි මෙහෙමයි අම්පාරේ රෑන්කින් ලිස්ට් එක හදනවා. හරිද? ඔයාලා අම්පාරේ මොන ඉස්කෝලේ හිටියත් ඔයාට මීඩියා වල තියෙන රෑන්ක් එක මොකද්ද? කීවෙනියටද ඔයා ඉන්නේ? ඔයාගේ A එකට B එකට තියෙන රෑන්ක් එක කීයද කියලා අපි හොයනවා රෑන්කින් ලිස්ට් එකක් ඔයාට සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම තමයි පිළිතුරු පත්‍ර ලබා දීම. ඔයාලා ලියන උත්තර පත්‍රය අපි පරීක්ෂා කරලා බලලා ලකුණු දෙනවා. ඊට අමතරව ඔයාලට බලා ගන්න මාකින් ස්කීම් එකක් දෙනවා. ඔය තමයි තියෙන වැදගත්කම්. ඒතර පිළිතුරු පත්‍ර ලියලා බලලා දෙනවා මාකින් ස්කීම් එකකුත් දෙනවා. ඒ විතරක් නෙමෙයි. එතනින් නතර වෙන්නේ නැහැ. තව ලොකු වැඩ ගොඩක් වෙනවා. ඔන්ලයින් Zoom තාක්ෂණය හරහා ඔයා ලියන හැම ප්‍රශ්න පත්‍රයකම හැම ප්‍රශ්නයක්ම අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඒකේ වීඩියෝ එකත් ඔයාලට දෙනවා. එහෙමයි. වීඩියෝ එකත් ඔයාලට දෙන සියලුම දේ සූදානම් කරලා තියෙනවා. එතකොට මෙච්චර වැඩ කරන වැඩේට කොහොමද ඔයාලා සම්බන්ධ වෙන්නේ? මෙහෙමයි ඔයාලා සම්බන්ධ වෙන්න ඕන. අපි සෙෂන් 3කට තමයි යන්නේ. සෙෂන් 3කට යන්නේ. අපේ WhatsApp group එකට එකතු වෙන්න. පල්ලෙහා අපේ WhatsApp group එකේ link එක ඔයාලට දාලා තියෙනවා. link එකෙන් WhatsApp group එකට එකතු වෙන්න. ප්‍රශ්න පත්‍රයේ තියෙන දවසට ප්‍රශ්න පත්‍රයක් අපි හැම සතියකම කරනවා. හැම සතියකම ප්‍රශ්න පත්‍රයේ තියෙන දවසට පේපර් සෙෂන් 3ක් යනවා. උදේ 9 ඉඳන් 12 වෙනකන් 12 ඉඳන් 3 වෙනකන් 2 ඉඳන් 5 වෙනකන් ඔන්නෝම සෙෂන් 3කට ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අම්පාරේ කාගේ හරි පන්ති ගියත් කාගේ හරි පන්ති නොගියත් ගෙදරට වෙලා විභාගයට සූදානම් වෙන දරුවෙක් වුණත් ඔයාට පුළුවන් මේ සුපිරිම වැඩේත් එක්ක එකතු වෙලා ඔයාට තියරි දැනුම අලුත් කරගන්න ගමන්ම ටයිම් එකට ලස්සනට පේපර් එකට ලියන විදිහ පුරුදු වෙන්න. එහෙනම් පුතේ මෙහෙමයි මේ වැඩේදී WhatsApp group එකට එකතු වෙන්න වැඩි දුර විස්තර අපි WhatsApp group එකට දානවා. ගාස්තු ගැන කතා කරොත් එහෙම මේක full time free. අම්පාරේ ළමයිගේ රිසල්ට් එක හදන්න අපි කරන full time free වැඩක් අපේ පන්තියේ ළමයිට මේක සම්පූර්ණයෙන්ම free යන්නේ. මේ පන්ති නොයන දරුවෙක් නම් මුළු මාසෙටම රුපියල් 300ක ගාස්තුවක් විතරයි අය වෙන්නේ. ඒ 300ට ඔයාට පේපරේ දෙනවා. ඒ 300ට ඔයාට මාකින් ස්කීම් එකක් දෙනවා. ඒ 300ට ඔයාට වීඩියෝ එකක් දෙනවා. ඔයාගේ පේපර් එක සාකච්ඡා කරන. එහෙනම් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ වැඩේත් එක හැමෝම එකතු වෙලා පාර මීඩියා වලට සුපිරිම එකකට යමු. හොඳ රෑන්ක් එකකට යමු. Thank you very much.